ඊශ්‍රායලය කියනවා ඉරානය න්‍යෂ්ටික අවි හදනවා කියලා. නියස්ටිකයි කිය. ඒ කියන්නේ ලොකු මේ බෝම්බ වගේ ඒවා හදනවා කියලා. හදන මොකද කරන්නේ? එයාලා ඒ බෝම්බ අරගෙන අයාලට ගහයි කියලා බයට තමයි ගහන්නේ. ඉතින් ඒ කට්ටිය කොහොමද දන්නේ? එයාලට කවුරුහරි කියන්නේ නැති නේ. ඔව්. සංජිකාලි මැසේජ් එක පාස් වෙනන් දන්නේ. එයාලා අපිට ගහන්නට අපිට කරදර වෙන්නේ මොකක්ද දන්නවද? අපිට තෙල් නැති වෙනවනේ. නෑ එයාලා රණ්ඩුනම අපිට තෙල් නැව් වලට එන්න බැරි වෙනවා මොකද? නැව් වලට ගහනවා ඒ කට්ටිය. නැව් තෙල් අරගෙන අපිට එනවා. ඔව්. ඊට පස්සේ අතින් බෝම්බ ගන්න. අන්න හරි. ඉතින් බොම්බ ගන්න. ඊට පස්සේ ඩාක්ටර් දැන් 100 ගන්න කියන්නේ. දැන් ඒ නැව ගිරුණාම දැන් එතකොට එතන මේ දැන් මේවනේ තියෙන්නේ. එතකොට ඒවා අර මේ දැන් ෆිෂ් ලට ඒ වලින් කරදරනේ. ඔව් කරදරනේ ඒ කට්ටිය. නෑ දැන් ෆිෂ් ලා නෑනවනේ. ඔව් ඔව්. මොනවද? ඒව ඩීසල් නේ. ඔව්. ඒ පෙට්‍රල් නේ. ඔව්. ඉතින් ඒවා හොඳ නෑනේ. ඕක දෙකට යාලා ඒ රටවල ඉන්න අයට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ වාට තේරෙන්නේ යාට තේරෙන්නේ. ඔව් ඊට පස්සේ ඒ කට්ටිය කියනවා ඊට පස්සේ ඒ කට්ටිය කියනවා කන්සල් කරන්නේ අපි. ඔව්. ඒ කට්ටිය ගානේ